මගේ නම ආදිත්‍ය. මේක මගේ පළවෙනි වීඩියෝ එක මගේ channel එකකින්. හරි. අපි මුලින්ම කතා කරන්නේ ෆැෂන් එක. එහෙම නැත්නම් අරමුණ. ගොඩක් මිනිසුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මට කිසිම දෙයක් හරියට කරන්න බෑ. ඒ වගේම මට කිසිම දෙයකට ඉන්ට්‍රස්ට් එකක් නැහැ. ඉතින් මං කොහොමද මගේ ෆැෂන් එක එහෙම නැත්නම් අරමුණ කියන දේ මං හොයාගන්නේ කොහොමද? ගොඩ දෙනා මේ ප්‍රශ්නේ තමන්ගෙන්ම අහන්න ඕනි ගොඩක් වැදගත් ප්‍රශ්නයක්. අපි මේ වීඩියෝ එකෙන් බලමු තමන්ට තියෙන ෆැෂන් එක එහෙම නැත්නම් අරමුණ ඇත්තටම අපි හොයාගන්නේ කොහොමද කියලා. හරි. වීඩියෝ එකට යන්න කලින් මට දෙයක් කියන්න තියෙනවා. ගොඩක් මිනිසුන්ගේ තියෙන මතවාදයක් තමයි මේ ෆැෂන් එක කියන එක එහෙම නැත්නම් අරමුණ කියන එක ඒක උපතින්ම එන්න ඕනි දෙයක් කියලා. ඔව් ගොඩක් අය ඔයගොල්ලෝ කියනවා අහලා ඇති මෙයාට නම් උපතින්ම මේ දේ තියෙනවා. ඒක තමන් වැඩි දියුණු කරගෙන ඉස්සරහට කියන්න ඕනි කියන එක තමයි ගොඩක් දෙනාගේ මතවාදයක් වෙලා තියෙන්නේ. හැබැයි ඒක එහෙම නෙමෙයි. ඒක බොරුවක්. හරියටම කියනවා නම් මිනිස්සු අපි හිතමුකෝ පරිණාමය වෙච්ච කාලේ නම් බැලුවොත් මිනිස්සු වෙච්ච අපි හැමෝම කරේ වටපිටාවේ තියෙන දේවල් අපි කොපි කරගෙන අපි ඉදිරියට ආපු එක. ඔව්. අපි hina වෙච්ච එක ඒ වගේම අපි කතා කරන්න පටන් ගත්තා අපි ඇවිදින්න පටන් ගත්තේ ඔය හැමදේම අපි කරේ අපි දෙමාපියන් කොපි කරගෙනනේ. ඒ වගේ තමයි කෙනෙක්ට ෆැෂන් එකක් එහෙම නැත්නම් මට අරමුණක් කියලා දෙයක් එයා හදාගන්නෙත් එයා දකින දේ එයා අහන දේ එයා වටපිටාවේ තියෙන එයා ඉන්ට්‍රස්ට් වෙන දෙයක් දැකලා මාත් මේ වගේ දෙයක් කරන්න ඕනි මාත් මේ වගේ කෙනෙක් වෙන්න ඕනි කියලා එයා වගේ යටිහිතින් හෝ එහෙම නැත්නම් එයා නොදනව එයාව ඉන්ට්‍රස්ට් එකක් එන දෙයකට එයා කැමති වෙනවා එයාට ෆැෂන් එකක් ඇති වෙනවා එයාට ආසාවක් උත්තේජනයක් ඇති වෙනවා එයාට ඒක ඉදිරියට යන්න උවමනාවක් තියෙනවා. හරි ෆැෂන් එකක් ඇති වෙන්න මේ විදිහට තමයි තමන්ට අරමුණක් තියෙන පළියට හැම කෙනාම ඒක ජය ගන්නෙත් නැහැ. ජය ගන්නේ බොහොම සුළු පිරිසක්. හරි ඉතුරු අයට ඇයි ඒක කරන්න බැරි වෙන්න හේතුව? හැම කෙනාගේම හිතේ ආසාවක් හෝ අරමුණක් තියෙනවා. හැබැයි එයා ඒක ජය ගත්තද කියලා ගැව්වොත් ඒක ප්‍රශ්නයක්. බොහෝ දෙනෙක් මැරෙනකම්ම තමන්ගේ ආසාවන්තා ෆැෂන් එක අරමුණ කියන දේ තමන්ගේ හිත තුලම තියාගෙන මැරිලා යනවා. මේකට හේතුව තමයි තමන් පොඩි කාලේ ඉඳන් හැදෙන වටපිටාව සහ තමන්ගේ විශ්වාසය ආගම් ඒ වගේ දේවල් බලපානවා මේකට. අපිට දෙයක් කරන්න බැරි වෙන්නේ සහ කරන්න පුළුවන් වෙන ලොකුම හේතුවක් තමයි අපි හැදෙන වටපිටාව. වටපිටාව කිව්වම අපි හැදෙන පරිසරය, අපි විශ්වාස කරන දේවල්, අපේ ආගම්, ඕකේ දේවල් හැමදේම බලපානවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඔයා පොඩි කාලේ ඉඳන් ඔයා හැදෙනකොට ඔයාට කුණු වෙච්ච ඇපල් දීලාම ඔයාව හදනවා කියලා හිතන්නකෝ. ඔයා දැන් ලොකු වුණාට පස්සේ ඔයාට හොඳ ඇපල් ගෙඩියක් දුන්නොත් ඔයාට ඒ ටේස්ට් එක ඔයාට ඒක හරි නෑ. ඔයා කියයි මේක වැඩක් නෑ මේක කුණු ඇපල් කියලා ඔයා හොඳ ඇපල් වලට කියයි. අන්න ඒ බොහෝ දෙනා විශ්වාස කරන්නේ භෞතික දේවල්, ඇසෙන දේවල්, පෙනෙන දේවල්, ස්පර්ශය වගේ දේවල්. හැබැයි ගොඩ දෙනා දන්නේ නැති දෙයක් තමයි තමන්ගේ ජීවිතේ වෙනස් වෙන්න බලපාන්නේ භෞතික දේට වඩා තමන්ගේ අභ්‍යන්තරයෙන් තියෙන දේවල් කියන එක. අද අපි ජීවත් වෙන්නේ ඩිස්ට්‍රැක්ෂන් පිරිච්ච ලෝකෙක. සෝෂල් මීඩියා භාවිතා කරන්නේ නැති කෙනෙක් නෑ අද කාලේ. සෝෂල් මීඩියා ඇල්ගොරිතම් එක මේක නිර්මාණය කරලා තියන්නේ වැඩි වෙලාවක් ඔයාව ඒ සෝෂල් මීඩියා ඇතුළෙම තියාගන්න. ඉතින් ඒකට ඒගොල්ලෝ පාවිච්චි කරපු එකම ක්‍රමයක් තමයි ඩෝපමයින් උත්තේජනය කිරීම. ඩෝපමයින් ඔයා බලන හැම වීඩියෝ එකම ඔයා බලන හැම රීල් එකකටම ඔයා ස්ක්‍රෝල් කරන් යන හැම පාරම ඔයාගේ මොළෙන් උත්තේජනය වෙනවා ඩෝපමයින් කියන හෝමෝනය. ඩෝපමයින් කියන හෝමෝනය ගොඩක් අය දන්නවා ඇති. දන්නේ නැති අයට පොඩි නම් ඩෝපමයින් කියන්නේ සතුට උත්තේජනය කරන හෝමෝනයක්. ඔයා ඩේ ටු ඩේ කරන හැම දෙයකින්ම ඔයාට සතුටක් එනවා නම් ඔයාට සතුටක් එන හැම දෙයකින්ම ඔයාට එන්නේ ඩෝපමයින් කියන හෝමෝනය රිලීස් වෙන. ක්‍රිකට්, ෆිල්ම්, ටෙලිවිෂන් නැරඹීම, ජිම් යන එක හැම දෙයකින්ම ඔයාගේ ඔයාට සතුට උත්තේජන හෝමෝනයක් රිලීස් වෙනවා. ඒකට කියනවා ඩෝපමයින් හෝමෝනය කියලා. හරි දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේ ඩෝපමයින් කියන හෝමෝනය ඇත්තටම කියනවා නම් නරක දෙයක් නෙමෙයි. මනුස්සයා පරිණාමය වෙන්න අවශ්‍ය වුණු වැදගත්ම හෝමෝන වලින් එකක් තමයි ඩෝපමයින් කියන හෝමෝනය. ඉතින් දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේ ඩෝපමයින් කියන හෝමෝනය ඕනවට වඩා රිලීස් වෙන එක. අපි පාවිච්චි කරන සෝෂල් මීඩියා, වීඩියෝ ගේම්ස්, ටෙලිවිෂන්, ෆිල්ම්ස්, මියුසිකල්ස් ඒ වගේ දේවල් වලින් අද කාලේ මේ ඩෝපමයින් කියන හෝමෝනය හැමතැනින්ම හැම දෙයකින්ම රිලීස් වෙන ප්‍රමාණය වැඩි. ඔයා හිතන්න ඔයාට ගායකයෙක් වෙන්න ඕනි කියලා. ඔයා මහන්සි වෙලා කට්ට කාලා ඔයා දැන් ගායකයෙක් වෙන්න ඔයා ගොඩක් මහන්සි වෙන්න වෙනවානේ. ඔයා හැම මහන්සිලා ගායකයෙක් වුණා කියන්නකෝ. ඔයාට ඊට පස්සේ එන්න ඒ ෆීලින් එක. එහෙම නැත්නම් ඒ වෙලේ තියෙන ඔයාට ඒ ඩොපමයින් කියන හෝමෝන් එක ඔයාට ලබා ගන්න පුළුවන් ලේසි ක්‍රමයක් තමයි සෝෂල් මීඩියා භාවිතා කරන එක.
ඉතින් එහෙම එකේ ඔයා මොකටද ඔයා ෆැෂන් එක ෆොලෝ කරන්නේ? ඔයාගේ අරමුණක් කියලා දෙයක් ෆොලෝ කරන්නේ? අද කාලේ ගොඩාක් බොහෝ දෙනාට වෙලා තියෙන දේ මේක තමයි. නිතර නිතර චීප් ඩොපමයින් හම්බෙන නිසා ඔයාට බැරි වෙනවා ඔයාගේ අරමුණ ළඟා වෙන්න. ඊළඟ දේ ගොඩාක් දේවල් අරමුණක් විදිහට තියාගන්න එක. දකින දේ තමන්ගේ අරමුණක් කියලා හිතාගන්න එක. ක්‍රිකටර් කෙනෙක් වෙනවා කියලා හිතනවා, සිංගර් කෙනෙක් වෙනවා කියලා හිතන එක, ඊට පස්සේ ඇක්ටර් කෙනෙක් වෙනවා කියලා හිතන එක. ඔගේ ගොඩක් දේවල් ඔයා කරන්න ඕන කියලා හිතුවත් ඔයාට වෙන්නේ ඔයාට එක දෙයක්වත් හරියට කරන්න බැරි වෙන එක. මේක හරියට කුකුල් ෆාම් එකේ ඉන්න කුකුළු ඔක්කොම ගිහිල්ලා එකපාර අල්ලන්න උත්සාහ කරනවා වගේ වැඩක්. ඔයාට එකක්වත් අන්තිම වෙනකන් අල්ලගන්න බැරි වෙනවා. ඔයාට ෆැෂන් එක ළඟා කරගන්න තියෙන එක ක්‍රමයක් තමයි එක දෙයකට ફોකස් කරන එක. එක අරමුණක් හිතේ තියාගෙන ඒ වෙනුවෙන් වැඩ කිරීම. ඒකට කාලය ලබා දීම. අද කාලේ ගොඩ දෙනාට හැමදේම ඉක්මනින් සිද්ධ වෙන්න ඕනි. දෙයක් කරලා ශනික ප්‍රතිඵල බලාපොරොත්තු වෙන එක සහ දැනුම විතරක් තිබ්බනම් ඇති කියලා හිතන එක. ඔයා හිතන්නේ ඔයා බයිසිකල් පදින්න පුරුදු වුණේ කොහොමද කියලා? බයිසිකල් පදින දැනුම විතරක් තියාගෙන ඔයාට බයිසිකලේ පාර අරන් යන්න බෑ. ඔයාට ෆිසිකලි අත්දැකීමක් තියෙන්න ඕනි. සහ කාලයක් ඔයා පුහුණු වෙලා තියෙන්න ඕනි. මේ වගේ තමයි අරමුණක දැනුම විතරක් තියාගෙන ඔයාට ඒ අරමුණ ජය ගන්නත් බෑ. අද කාලේ බොහෝ දෙනාට මානසිකව තියෙන දැනුම කායිකව තියෙන්නේ නැහැ. අරමුණක් ජය ගන්න ළඟා වෙන්න බැරි වෙන ප්‍රධානම හේතුව මේක. ඔයාගේ අරමුණ ජය ගන්න නම් ඔයාට අත්දැකීම් සහ කාලය ඔයාට අවශ්‍ය වෙනවා. සුබ දවසක්.